මම බයිබලේ කියමින් ඉඳිති එක බයිබල් පදයක් මගේ හිතට ගොඩක් කා වැදුනා. ඒ බයිබල් පදයේ ඔස්සේ ශුද්ධාත්මයන් වහන්සේ මට කතා කරා. ඉතින් මම හිතුවා ඒ දෙවියන් වහන්සේ මට ඒ කතා කරපු දේ ඔයාලා එක්කත් බෙදා ගන්න ඕනේ කියලා. ශුද්ධ ලූක් 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ කියනවා ඔහු තමුන්ගේ ඔරු ගොඩට ඇද සියල්ල අත්හැර උන්වහන්සේ අනුව ගියෝය. දැන් මම මේ පදේ විතරක් අරගෙන කියද්දි මේ කතාවේ කිසිම අගක් මුලක් නැහැ වගේ කියලා දැන් හංගන මම දන්නවා. මම මේ කතාව කියපු අය දන්නවා මම මොකක් ගැනද මේ කතා කරන්නේ කියලා. ඉතින් යේසුස් වහන්සේගේ මුළු ගෝලය කැඳවන එක ගැන තමයි මෙතන කතා වෙන්නේ. අපි දකිනවා යේසුස් වහන්සේ වචන දේශනා කරමින් ඉන්නවා. එතකොට සෙනග තෙරපෙමින් එතන සමූහය ඒ සෙනග වැඩි නිසා සෙනග තෙරපෙමින් උන්වහන්සේගේ වචනය අහනවා. ඉතින් ඒ වෙලාවේ යේසුස් වහන්සේ එතන තිබුණ ඔරු වලින් එකකට නගිනවා. මොකද එතන තරම් සෙනගක් ඉන්න නිසා. ඉතින් ඊට පස්සේ අපි දකිනවා උන්වහන්සේ එතන පේත්‍රස්ගේ ඔරුවට තමා නගින්න. ඉතින් ඒ ඔරුවට නැගලා උන්වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ අපි දකිනවා යේසුස් වහන්සේ පේත්‍රස්ට කියනවා ඒ මාළු අල්ලන්න දැල හෙලන්න කියලා. ඒත් අපි දකිනවා එතකොට පේත්‍රස් යේසුස් වහන්සේට කියනවා ස්වාමීනි අපි මුළු රාත්‍රියේම මාළු අල්ලන්න උත්සාහ කරා. නමුත් කිසිම මාළුවෙක් අල්ලගන්න හම්බුන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේගේ වචනය නිසා අපි නැවතත් දැල හෙලන්නම් කියලා ඒ වෙලාවේ පේත්‍රස් කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි දකිනවා පුදුමාකාර විදිහට එතන ආශ්චර්යයක් සිද්ධ වෙනවා නේද? ඒ කියන්නේ අපි දකිනවා මේ වෙලාවේ මුළු රැයක්ම මාළු අල්ලන්න උත්සාහ දරලත් මාළු හම්බුන්නේ නැහැ. නමුත් යේසුස් වහන්සේ එක වචනයකින් ඒ වෙලාවේ කියනවා පේත්‍රස්ට මාළු අල්ලන්න කියලා. ඉතින් පේත්‍රස් ඒකට කීකරු වෙලා ඒ වෙලාවේ මාළු දැල හෙලනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? මේගොල්ලන්ට හිතාගන්න බැරි විදිහේ විශාල මාළු සංඛ්‍යාවක් මේගොල්ලන්ට අල්ලගන්න හැකියාව ලැබෙනවා. බයිබලයේ කියනවා ඒ ඔරු එරෙන තරම් ඒගොල්ලෝ මාළුව අල්ලගන්නවා කියලා. ඊට පස්සේ පේත්‍රස් යේසුස් වහන්සේට මොකද කියන්නේ? යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා දණින් වැටිලා පේත්‍රස් කියනවා ස්වාමීනි මම පව්කාර මිනිහෙක් මාව ඉතින් ගිය මැන කියලා. එතකොට මොකද යේසුස් වහන්සේ කියන්නේ? යේසුස් වහන්සේ අලංකාර කතාවක් කියවලා කියනවා. බය නොවන්න මෙතෙන් පටන් නුඹ මිනිස්සුව අල්ලනවා ඇතයි කියලා යේසුස් වහන්සේ පේත්‍රස්ට කියනවා. ඊට පස්සේ තමයි මම අර කලින් සඳහන් කරපු බයිබල් පදේ මේ කතාවේ ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ යේසුස් වහන්සේ එහෙම කිව්වට පස්සේ අපි දකින ඊට පස්සේ තමයි පේත්‍රස් ඇතුළුව ඒ යාකෝබ් සහ යොහාන් කියන ඒ තුන්දෙනා ඒ යේසුස් වහන්සේගේ ගෝලයෝ වෙන ඒ තුන්දෙනා යේසුස් වහන්සේ පසුපස යන තීරණය කරනවා. එතන මේ විදිහට කියනවා ඔහු තමුන්ගේ ඔරු ගොඩට ඇද සියල්ල අතහැර උන්වහන්සේ අනුව ගියෝය. ඉතින් මේ පදේ කියවද්දි මට මගේ හිතට ගොඩක් දැනෙන දෙයක් තමයි හිතන්න අපේ ජීවිතේ අපි බලාපොරොත්තු වෙමින් හිටපු ආශිර්වාදයක් කුමක් හෝ දෙයක් අපිට ලැබෙනවා. ඒ වගේ වෙලාවක අපිට දෙවියන් වහන්සේ කියනවා මේ හැම දෙයක්ම අතරලා උන්වහන්සේ පසුපස එන්න කියලා. මම දන්නවා ඒක මනුෂ්‍ය විදිහට අපිට ගොඩක් අමාරු තීරණයක් තෝරා ගැනීම. ඇත්තටම ඒක හරිම අලංකාරයි. මොකද යේසුස් වහන්සේ තමා ඒ ආශිර්වාදය උන්ට දුන්නේ. ඒ මාළු අල්ලගන්න උන්වහන්සේ තමා ඒ ආශිර්වාදේ ඒ ખાસකම ඒ වෙලාවේ කරේ. ඒ පේත්‍රස් යාකෝබ් යොහාන් ඒ තුන්දෙනා ඒ වෙලාවේ යේසුස් වහන්සේ කරපු ආශිර්වාදයට නෙවෙයි ඔවුන්ගේ අවධානය දුන්නේ. ඒ ආශිර්වාදය කරපු තැනැත්තා වෙත තමයි ඔවුන්ගේ අවධානය දුන්නේ. ඉතින් ඇත්තටම ඒගොල්ලෝගේ ව්‍යාපාරය වෙලා තිබ්බේ ඒගොල්ලෝගේ ඒ ආදාය මාර්ගය වෙලා තිබ්බේ මාළුව අල්ලන එක. ඉතින් ඒගොල්ලොන්ට මේ මාළුව විකුණලා ගොඩක් ලොකු මුදලක් උපයා ගන්න තිබ්බ නේද? ඒගොල්ලන්ට හොඳ සැප ජීවිතයක් ගෙවන්න තිබුණේ මාළු ටික විකුණලා. නමුත් යේසුස් වහන්සේ උන්වහන්සේ පසුපස එන්න කියන මොහොතේම ඔවුන් ඒ ආශිර්වාදය නොසලකා ඔවුන් ඒ ආශිර්වාද කරපු තැනැත්තා පසුපස යන්න තීරණයක් ගන්නවා. කනගාටු සහගතම දේ තමයි දැන් මේ වර්තමානයේ අපි දකිනවා ගොඩක් මිනිස්සු නොදැනුවත්කම නිසා හෝ ලෝභකම නිසා හෝ අපි දකිනවා මිනිස්සු යන්නේ ආශිර්වාදය පිටපස. ඒ ඇත්තටම සැබවින්ම ඒ ආශිර්වාදය දෙන තැනැත්තා තමයි අපේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. නමුත් අපි නිතරම ඒ ආශිර්වාද දෙන තැනැත්තාව අමතක කරනවා. අපේ ඒ ફોකස් එක වෙන්න ඕනේ දේ අපෙන් දැන් ගිලිහිලා තියෙනවා. ඒ වෙනුවට අපේ ඒ ફોකස් එක විය නොයුතු දෙයට අපේ අවධානය ගිහින් තියෙනවා. මම මේකෙන් අදහස් කරන්නේ ආශිර්වාද කියන දේ අයහපත් දෙයක් කියලා නේද? මොකද අපි කිතුනෝ විදිහට දෙවියන් වහන්සේ තුළ අපි මේ යන ගමනේදී දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරනවා. මම ආශිර්වාදයෙන් දේ අයහපත් දෙයක් කියලා කියන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ යහපත් දෙයක් ඒ ආශිර්වාදය කියන්නේ දෙවියන් වහන්සේව ගෞරවයට පත් කරන දෙයක් නේද? මොකද උන්වහන්සේ තුළ අපි යන ගමනේදී උන්වහන්සේ අපිට ආශිර්වාද කරනවා. ඒ උන්වහන්සේ අපිට කරන ආශිර්වාදයෙන් උන්වහන්සේගේ නාමයට ගෞරවය මහිමය ගේනවා. ඉතින් අපි පරණ ගිවිසුම බැලුවොත් අපි දකිනවා පරණ ගිවිසුමේ ගොඩක් ඊර්ෂ්‍යාව සෙනගට නේද? භෞතික ආශිර්වාද දෙවියන් වහන්සේ දුන්නා. නමුත් අපි අලුත් ගිවිසුමට එද්දී අපි දකිනවා ගොඩක්ම
දෙවියන් වහන්සේ කතා කරන්නේ නේද? ඒ ගෝලය තුලින් ඒ දෙවියන් වහන්සේ වැඩිපුරම කතා කරන්නේ ආත්මික ආශිර්වාද ගැන. පරණ ගිවිසුමේ ඒ තියෙන පූජා, සත්ව පූජා අපි දන්නවා අලුත් ගිවිසුමේ යේසුස් වහන්සේගේ කුරුස පූජාවට ඡායාවක් කියලා. ඒ වගේ පරණ ගිවිසුමේ ඒ භෞතික ආශිර්වාද අපිට අලුත් ගිවිසුමේ ආත්මික ආශිර්වාද වලට තියෙන ඡායාවක්. ඒ නිසා අපි හිතන්න ගන්නවා අපි දැන් ඇත්තටම දෙවියන් වහන්සේ භෞතික ආශිර්වාද කරන්නේ නැහැ කියලා. එහෙම දෙයක් නැහැ. ඇත්තම දෙවියන් වහන්සේ තාමත් භෞතික ආශිර්වාද කරනවා. නමුත් ප්‍රශ්නය තමයි අපේ ඒ අවධානය. අපේ වැඩි අවධානයක් තියෙන්නේ මොන දෙයකද කියන එක ගැන. අපි තවමත් දකිනවා දෙවියන් වහන්සේ භෞතිකවත් ආශිර්වාද කරනවා. මනුෂ්‍යයන්ගේ සාක්ෂි අපි දකිනවා නේද? දෙවියන් වහන්සේ භෞතිකවත් මිනිස්සුන්ට ආශිර්වාද කරනවා. එතකොට භෞතික ආශිර්වාද තමන්ගේ ජීවිතේ පේන්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ එයාගේ මොකක් හරි වැරද්දක් තියෙනවා කියන එකද? නැහැ. එයාගේ කිසිම වැරද්දක් නැහැ. දෙවියන් වහන්සේ තමා තීරණය කරන්නේ අපිට දෙන ආශිර්වාදය ගැන. සමහර විට කෙනෙක්ට භෞතික තියෙන ආශිර්වාද වැඩි වෙන්න පුළුවන්. සමහරට තව කෙනෙක්ට භෞතික ආශිර්වාද කියන දේ අඩු වෙන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ ඒ කෙනාට ආත්මික ආශිර්වාද වඩා වැඩිපුර දීලා තියෙනවා වෙන්න පුළුවන්. අපි මිලියනර ඉස්ලා වෙන එකක් නැති වෙයි. නමුත් දෙවියන් වහන්සේ අපිව හිඟකමින් තියන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරන විට අපිට හිඟයක් වෙන්නේ නැහැ. අපිට සෑහෙන තරමට උන්වහන්සේ දේවල් වලින් අපිට ආශිර්වාද කරනවා. සමහර වෙලාවට දෙවියන් වහන්සේ අපිට විතරක් නෙවෙයි අපෙන් තවත් අයට ආශිර්වාදයක් එන වෙන පිණිස අපිට ආශිර්වාද කරනවා. ඉතින් භෞතික ආශිර්වාද ඔයගේ ජීවිතේ මත්කමක් තියනවා නම් ඒ වගේ වෙලාවක දෙවියන් වහන්සේට අපි බ්ලේම් කරන්න නරකයි. මොකද අපි දන්නේ නැහැ දෙවියන් වහන්සේට අපේ ජීවිත වෙනින් එක එක සැලැස්මවල් තියෙනවා. දෙවියන් වහන්සේ ඒ විදිහට අපි ඒ තුලින් ගමන් කරන්න සමහර විට දෙවියන් වහන්සේට හේතුවක් තියෙන්න පුළුවන්. ඉතින් අපි තේරුම් ගන්න අවශ්‍යයි උන්වහන්සේට මොකක්ද අපේ ජීවිත වෙනුවෙන් තියෙන ඒ සැලැස්ම. මේ සම්බන්ධයෙන් උන්වහන්සේගේ හදවත මොකක්ද කියලා අපි තේරුම් ගන්න අවශ්‍යයි. එතකොට දෙවියන් වහන්සේ අපේ එක එක්කනට තියලා තියෙන අපේ ජීවිතේ ඒ අරමුණ අනුව ඒ ප්‍රොපෝස් එක අනුව දෙවියන් වහන්සේ අපිට කරන ආශිර්වාද වෙනස් වෙනවා. දෙවියන් වහන්සේ සමහරට කෙනෙක්ට භෞතිකව වැඩි ආශිර්වාදයක් දීලා තියෙනවා නේද? ඒ උන්වහන්සේගේ නාමය ගෞරවයටපත් කරන්න. ඒ භෞතික ආශිර්වාදය තුලිනුත් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපෙන් උන්වහන්සේගේ කැමැත්ත, උන්වහන්සේගේ රාජ්‍ය උදෙසා අපි අපේ පැත්තෙන් වෙන්න ඕන දේ කරන එක. ඒ භෞතික ආශිර්වාද වලින් තව කට්ටියට උපකාර කරන්න. ඉතින් ඒ වගේම තමයි දෙවියන් වහන්සේ කෙනෙක්ට ආත්මික ආශිර්වාද වැඩිපුර දීලා තියෙනවා නේද? ඒ දීලා තියෙන්නේ අපිට ඒ ආත්මික ආශිර්වාද වලින් තව කෙනෙක්ට සේවයක් ඉටු කරන්න. දෙවියන් වහන්සේ අපිට මොන විදිහේ ආශිර්වාද කළා තිබුණා වුණත් අවසානයේ දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපි තව කෙනෙක්ට සේවයක් කිරීමක්. ඒ වගේම තමයි අපේ සම්පූර්ණ අපේ ප්‍රමුඛස්ථානය අපේ ඒ අවධානය ආශිර්වාදය කෙරෙහි නෙවෙයි ඒ ආශිර්වාද කරන ඒ ආශිර්වාදය දෙන්න හැකියාව තියෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අපේ අවධානය තැබීමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඉතින් ඒ පේත්‍රස් යාකොබ් සහ යොහාන් ඒ උන්වහන්සේගේ ආශිර්වාදය පසුපස යන්නේ නැතුව ඒ සියල්ල අතහැරලා ඒ සියල්ලට වඩා වටිනා ඒ සියල්ලට වඩා වැදගත් වෙන ඒ ආශිර්වාදය කිරීමේ හැකියාව තියෙන ඒ බලය ඇති තැනැත්තා වෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පසුපස ගියා වගේ අද අපි උන්වහන්සේ පසුපසෙන් අපේ මේ මේන් ફોකස් එක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරගමු.